මඩකලපුව දිස්ත්‍රික්කයේ අද දවසේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධ යම් කලබලයක් ඇති වෙලා තිබෙනවා. මේ සිදු වෙලා තිබෙන්නේ කාලාන්තරයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරාවස්තු තිබෙන තැන් පෙන්නලා දිශාපූර්ව සහ සංඥාපූර්ව ඉදි කරනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ මෙබඳු සංඥාපූර්ව ඉදි කිරීම මේ නොවැම්බර් මාසේ 3 වෙනිදා ඉඳන් ආරම්භ කළා. ඒක සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තුවේ කරගෙන ආපු ව්‍යාපෘතියක් මිසක් අලුත් හදිසි කලබල තත්ත්වයක් නෙවෙයි. මේ ප්‍රදේශයේ බාර අම්පාර මඩකලපුව පාර අපේ සහකාර අධ්‍යක්ෂතුමා මේකට මැදිහත් වෙනවා. නමුත් අපිට දැනගන්නට ලැබුණා යම්කිසි සංවිධානගත පිරිසක් මේ රජයේ දේපල නීත්‍යනුකූල විදි කරලා තියෙන පුවරු ගලවා දමා ඒ වගේම රැගෙන යාම සිද්ධ කරලා තිබෙනවා. ස්ථාන 4ක මේ ආකාරයට සිද්ධ වෙලා තිබෙනවා. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. වාලච්චේන පොලිසියේ එක පැමිණිල්ලකුත් පට්ටිපොළ කොක්කඩිචෝලේ පොලිසියේ තවත් පැමිණිල්ලකුත් කරන්න මම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය මේ වෙනුවෙන් දැනුවත් කරලා තිබෙනවා. එතුමිය ක්‍රියාමාර්ග අරගෙන වාර්තා කැඳවලා තිබෙනවා. පොලිසිය භාර අමාත්‍යවරයා දැනුවත් කළා. ආනන්ද විජයපාල අමාත්‍යවරයා පොලිසියට වහාම උපදෙස් දීලා තිබෙනවා. නිසි විමර්ශනයක් කරලා වගකීම් නීති ආමුවට පමුණවන්න. මොකද පුරාවිද්‍යාව ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. ඒකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිලා තිබෙනවා. ඒ නිසා මට දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පළාත් පාලන ආයතනවල කිසිදු අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ පුවරුදි කරන්න. ඒක කාලාන්තරයක් තිස්සේ කරගෙන යන කටයුත්තක්. ඊටාම පැහැදිලි මේක පිටිපස්සේ තිබෙන්නේ දේශපාලන උවමනාවක්. අහිංසක මිනිස්සුන්ට පළාතේ පුරවැසියන්ට මේක උවමනා දෙයක් නෙමෙයි. ඒ නිසා මේක රජය තේරුම් අරගෙන තිබෙනවා. ඉතින් පැහැදිලිව අපි දැනුම් දෙන්නේ මේ බඳු කටයුතු වලින් කරුණාකරලා වැළකීලා සිටින්නට ඕන. රජය මේ වෙනුවෙන් ඊටාම නිසි පරිදි විධිමත්ව වේගයෙන් කටයුතු කරන බව පැහැදිලි කරන්නට ඕන. මම හිතන්නේ ඊටාම කෙටි කාලයක් ඇතුළත පොලිසිය සමත් වේවි මේ නීති විරෝධී කටයුතු කරපු අය නීති ආමුවට පමුණවන්න. එතෙක් මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. රජය මේවා බලා ගන්නවා. රජයක් පත් වෙලා ඉන්නේ බුදු සසුන සහ පුරාවිද්‍යාව ඇතුළු මේ ස්ථාන රැක ගන්න. අපි ඒක ඊටාම වගකීමෙන් කරන බව කියනවා. ඒ නිසා මම නැවතත් ඉල්ලා සිටින්නේ මේ මඩකලපුවේ සිදුවීම පොලිසිය නීතිය ඉදිරියේ දැන් තිබෙන්නේ. අපිට හෙට දවසේ පුළුවන් වේවි මේ පිළිබඳ නීතිය හමුවට පමුණවලා වගකීම් කවුද කියලා රටට හෙළි කරන්න.